නිවන් සැපට වඩා නියම සැප තමයි බයිසිකලේ හැප්පිලා එක කියලා හිතන සමාජයක ඉඳන් මේ ප්‍රශ්නේ කතා කරන්නේ. දැන් ඉන්න ඔය ඒ වසංගතයට හවුවෙච්ච දරුවෝ හිතනවා Tamanට වඩා දෙගුණයක් ලොකු ටී-ෂර්ට් එකක් ඇඳගෙන රබර් බාට කෑලි දෙකක් දාගෙන තමන්ගේ ඔළුවට වඩා දෙගුණයක් ලොකු හෙල්මට් එකක් දාගෙන අර බයිසිකලේ නිකන් මේ තොට ළඟ තොරණ වගේ සරසගෙන 100ට විතර ගිහිල්ලා සවලෙන් එකතු කරන්න වුණාම ඒ දෙමව්පියන්ට මොකක් හිතෙනවද? හැප්පුණාට පස්සේ ඒ හැප්පෙන වෙලාව වෙනකන් අත්පොඩි ගහපු යාළුවෝ ටික මලගෙදරට ඇවිල්ලා මලගෙදර වීඩියෝ එකක් අරගෙන යකඩ හීන බොඳ වෙලා අම්මට පුතා නැති වෙලා කියලා Facebook එකේ දාලා සතියක් තියේ ඔය රස්නේ. තවමදි 90යි 100ට අදිමු 100ට අරිමු 100ට අරිමු 100 පැන්න අන්න නියමයි. ඒකට හොයය දාන යාළුවෝ කෑලි වෙලා සවලෙන් එකතු කරනකොට නෑ. හැබැයි කනකරු ගස් තියලා තමන්ගේ මුළු බොටුවම හූරලා බයිසිකලේ අරන් දීපු ඒව අරන් දීපු දෙමව්පියන්ට දරුවෙක් නෑ ගෙදර. ඔය ඌෂ්ණේ උණ හැදිලා ඉන්න ගොඩක් අය අපි දැක්ක ප්‍රවෘත්තිවල මේ උපදෙස් දෙන්න ගියපු තාත්තා කෙනෙක්ට හෙල්මට් වලින් ගහලා ඝාතනය කරා. ඒකින්ද බොරු සෝබන දාන්න නැතුව තමන්ගේ ආසාවල් කරන්න. තව මිනිස්සුන්ට හිරිහැරයක් වෙන්නේ නැතුව. තව ජීවිත නැති කරන්නේ නැතුව